හලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. වහින කාලෙට ලංකාවේ සමහර පැතිවල විතරක් හැදෙන හතු වර්ගයක් තමයි මම මේ ගලවන්නේ. මේ හතු වර්ගයට එක එක පැතිවල එක එක විදියට කියනවා. කුප්පි හතු, මණ්ඩි හතු ඔය විදියට කියනවා. මේවට කියන තව මොනා හරි නම් තියෙනවා නම් ඔයාලා දන්නේව කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි හැමෝටම දැනගන්නත් එක්ක. තුඹස් තියෙන තැන්වල තමයි මේව පිපෙන්නේ. මෙන්න මේ වගේ තමයි හැදෙන මුල් කාලේදී අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති ඔය වෙයියොත් යනවා. මේ තියෙන්නේ සෝදලා පිරිසිදු කරගත්තු හතු ටික. අද මම මේක හදන්න හිතාගෙන ඉන්නේ දර ලිපේ. මුලින්ම හට්ටියක් ලිපේ තියාගෙන ඒකට අපි තෙල් ටිකක් එකතු කරගමු. මේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි ඒකට සුදු ලූණු ටිකක්, බී ලූණු ගෙඩියක්, කරපිංචා ටිකක්, රම්පෙ ටිකක් එකතු කරලා හොඳට තෙලේ කර ගන්නවා. ඊට පස්සේ අපි ඒකට අමුදුරු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. තෙලට එකතු කරගත්තු දුරු කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි මේ විදියට ටිකක් කර ගන්න ඕන අපි. මිරිස් කුඩුයි දුරු කුඩුයි ටිකක් කර වුණාට පස්සේ අපි ඒකට සෝදලා පිරිසිදු කරගත්තු බිම්මල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බිම්මල් ටික මේ විදියට හොඳට තෙලේ කවලම් කරගන්න. ඊට පස්සේ මම මේකට කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, උළුහාල් ටිකක්, තක්කාලි ගෙඩියක් හීනියට කපාගෙන අමු මිරිස් කරල් 2-3ක්, ගොරක ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක පිහනකින් වහලා තැම්බෙන්න තියන්න. මේ තියෙන්නේ මං හදාගත්තු බිම්මල් කරි එක. වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්. bye.